මගේ ජීවිතේ තවත් එක කාර්යබහුල දවසක්. ඉතින් අද උදේම මම මේ කරන්නේ අපේ ගෙදර ටිකක් අස් කරගන්න. මොකද දන්නවද ඉතින් මාස 12ක්ම ගෙවිලා ගිහින් අලුතින් ලබන අලුත් 2026 අවුරුද්ද පිළිගන්න තමයි අපි මේ විදිහට කරන්නේ. පුංචි දවස්වල ඉඳන්ම අපේ අම්මලා පුරුද්දක් විදිහට කරගෙන ආපු මේ දේවල් අපි කොහොමද අමතක කරන්නේ? ඉතින් ගෙවල් දොරවල් පිරිසිදු කරනවා වගේම අපේ සිතුවිලිත් පිරිසිදු වෙන තරමට තමයි ලබන මේ අලුත් නව වසර අපිට සුබදායී විදිහට ජීවත් වෙන්න උදව් කරන්නේ. ඉතින් අපේ වැරැන්ඩ එකේ මේ කොටසත් පිරිසිදු කරලා මම අතුගා ගත්තා. ඉතින් ඊට පස්සේ තමයි මම අපේ වැරැන්ඩ එකේ ඉස්සරහ කොටසේ මකුළු දැල් ටික මේ විදිහට කඩලා පිරිසිදු කරගත්තේ. ඉතින් අපේ ගෙදර තියෙන හැම ඔලුහව ජනේලයක්ම මම මේ විදිහට පිරිසිදු කරගන්නවා. ඉතින් මම ගේ ඇතුලේ මකුළු දැල් ටිකත් කඩලා අස් කරගත්තා. අපේ අම්මා මේ දවස්වල ඉන්නේ ටිකක් අසනීපයෙන් නිසා තමයි මේ වැඩ මට තනියම කරන්න වෙලා තියෙන්නේ. ඉතින් මම බුදු පහන තියෙන කණුවත් හොඳට පිරිසිදු කරලා අස් කරගත්තා. ඉතින් අපේ ගෙදරක අපි වැඩිපුරම පිරිසිදුවට පිළිවෙලකට තියාගන්නම ඕනි තැනක් තමයි අපේ මේ බුදු පහන තියෙන තැන. මම මේ පහන් කණුවට අලුත් කාපට් එකක් දාගෙන මේ බුදු පහන තියෙන තැන මම ලස්සනට අස් කරගත්තා. ඉතින් මම බුදු පහන තියෙන තැන වගේම යශෝදරා මහතෙරණින් වහන්සේ වන්දනාමාන කරන තැනත් මම ලස්සනට පිළිවෙලකට අස් කරගත්තා. ඉතින් මේ ගෙවෙන අවුරුද්දේ අපට ඉතුරු වෙන්නේ අපි කරපු දේවල් වල මතකයන් විතරයි. ඉතින් ඒ විදිහට ඉතුරුණු මතකයන් තමයි අපේ ගෙදර මේ විදිහට පුංචි රාමුවල දාලා ඒ මතකයන් හරි පරිස්සමට අපි තියාගෙන තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මම කරේ අපේ මේ ලොකු පුටු සැටියත් හොඳට පිහලා අස් කරගෙන අතුගා ගන්න එක.
ඉතින් මම ගේ ඇස් කරලා අතුගා ගන්න කල් අපේ අම්මා අපේ ගෙදර දරලිපේ ගොම මැටි ටිකත් ගහගත්තා. ඉතින් ගෙදර අස්කරන අතුගානේ වැඩ ටිකත් ඉවර කරලා මම ඉක්මනටම නාගත්තා. ඉතින් මම නාගෙන ඇඳුමකුත් ඇඳගෙන මගේ කොණ්ඩෙත් පීරගෙන අම්මට උදව් කරන්න යන්න තමයි මේ හදන්නේ. ඉතින් අද අපේ ගෙදර රසකෑම ගොඩක් හැදෙන දවසක්. මාස 12ක්ම ගෙවිලා ගිහින් ආයෙමත් අලුත් අවුරුද්දක් උදා වුණා. ඉතින් 2026 අවුරුද්ද මගේ ජීවිතේ වෙනස්ම අවුරුද්දක් වේවි. දින සති මාස අවුරුදු ගෙවිලා යන ඉක්මනටම අපිත් වයසින් ලොකු වෙනවනේ. ඉතින් හැම ගෑනු ළමයෙක්ගෙම ජීවිතේ හැරෝම් ලක්ෂයක් වෙන අවුරුද්දක් තියෙනවාමයි. ඉතින් අද 2026 ජනවාරි 1 වෙනිදා. මම අද උදේම නැගිටලා පිරිසිදු ලස්සන ඇඳුමකුත් ඇඳගෙන මම මේ කරන්න හදන්නේ අපේ කිරි මුට්ටිය උතුරවා ගන්න. ඔන්න ඉතින් අපේ කිරි මුට්ටිය දැන් උතුරලා යන්න හදන්නේ. ඉතින් මේ කිරි මුට්ටිය උතුරලා යනවා වගේම අපි හැමෝගෙම ජීවිතවල සතුට සැනසීම උතුරලා යන්න ඕනේ. ඒක තමයි අද දවසේ මගේ ලොකුම ප්‍රාර්ථනාව. ඉතින් අපේ ජීවිතේට එන මේ වගේ විශේෂ දවස් පුංචියට හරි මගේ පවුල අය එක්ක සමරන්න මම ගොඩාක් ආසයි. මොකද ඒ දේවල් වලින් ලැබෙන සතුට සැනසීම මගේ ජීවිතේට ගොඩාක් වටිනවා. ඉතින් අද අපේ තාත්තා උදේම වැඩට ගියපු නිසා අපි තුන්දෙනාට තමයි මේ විශේෂ දවස සමරන්න උනේ.
ඉතින් අවුරුද්දක ආරම්භයේම මුලින්ම මම කරන්න ආසම දෙයක් තමයි මගේ බිස්නස් එකේ වැඩක්. ඉතින් මම කරන්න හදන්නේ මගේ ඕඩර්ස් බාරගත්ත පොතට ලස්සන පිටකවරයක් දාලා මේ අවුරුද්දේ පළවෙනිම ඕඩර්ස් ටික ලියාගන්න. අපේ ව්‍යාපාරය දවසින් දවස දියුණු වෙන්න නම් අපේ හිතේ අපේ ව්‍යාපාරය ගැන ලොකු භක්තියක් ගෞරවයක් තියෙන්න ඕනේ. එතකොට තමයි අපේ පුංචි ව්‍යාපාරය දවසක ලොකු ව්‍යාපාරයක් කරගන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන්නේ මගේ YouTube channel එකට මම හදාගත්ත පොත. ඉතින් මේ පොතේ මම channel එක පටන් ගත්තු දවස, ඒ අවුරුද්ද, ඒ හැම දේම ගැන විස්තර මේ පොතේ මම ලියලා තියාගෙන තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ ව්‍යාපාරයෙන් මම ටික ටික ඉතුරු කරලා ඒ මුදල් නාස්ති නොකර මට අත්‍යවශ්‍යම භාණ්ඩ මිලදී ගත්ත බිල් ටිකක්. මම මේ දේවල් එකතු කරලා පිළිවෙලකට තියාගෙන ඉන්නේ අවුරුද්දක් පටන් ගද්දිම මටම මොටිවේෂන් එකක් වෙන්න. මේ දේවල් දකිද්දී මට තවත් මේ වගේ දේවල් මේ අවුරුද්ද ඇතුළෙත් කරනවා කියන චේතනාව මගේ හිතේ ඇති වෙනවා. එහෙනම් ඉතින් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.